උදාලට හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. හැමදාම උදේට නැගිට්ටාම මම ඉස්සෙල්ලාම කරන වැඩේ තමයි මගේ කිචන් එක පිරිසිදු කරගන්න එක. කිචන් එක සම්පූර්ණයෙන් පිරිසිදු කරලා අතු ගාලා ඉවරලා තමයි මම මගේ උදේ තේක හදාගන්නේ. ඒක දැන් මට ඇත්තටම පුරුද්දක් වෙලා තියෙන්නේ. අදත් ඉතින් මම උදේම නැගිටලා මගේ කිචන් එක පිරිසිදු කරගන්න පටන් ගන්නෙ මගේ පැන්ටි টොප් එක උඩින්. හැමදාම රැට නිදා ගන්න කලින් මම පැන්ට්‍රි টොප් එක අනිවාර්යෙන් තෙතමනේ නැති වෙනකන් හොඳට පිහදනවා. සින්ක් එක හොදනවා. ඉඳුල් පාචන මොකුත්ම මම තියන්නේ ඒවත් සෝදලා අයින් කරලා තියෙනවා. ඒ වීම තියාගත්තාම ඌණු කරපොත්ත වගේ සත්තු බෝ වෙන තින ඉඩකඩ ගොඩාක් අඩුයි. ඉතින් මම අනිවාර්යෙන් ඒ වගේ දේවල් කරනවා. නමුත් සමහරක් දවස්වල මට ඒ දේවල් කරන්න බැරි වෙන අවස්ථාවලුත් තියෙනවා. මේ වගේ දවසක් මම රෑ නිදා ගන්න කලින් පැන්ටි টොප් එක ඔක්කොම පිහිදුවා. නමුත් මට භාජන කීපයක් ඉතින් හොදලා අයින් කරගන්න බැරි වුණා. ඒ නිසා ඉතින් මේ භාජන ටික සින්ක් එක උඩ ওই විදිහට තිබුණා. ඉතින් අපි කොච්චර පිරිසිදු කරත් කොච්චර පිළිවෙල වැඩ කරත් මේ වගේ අවස්ථාවල් නම් ඉතින් මට මගේ ජීවිතේ නම් එනවා. ඉතින් මේ ඒ වගේ දවසක් ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක බෙදා ගන්න මේ වගේ දවසක මම මගේ පැන්ටි টොප් එක පිරිසිදු කරගන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ විදියට මම ඉස්සරලා පැන්ටි টොප් එකට තියෙන බඩු පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා හොඳට පැන්ටි টොප් එක පිහිද ගන්නවා. එහෙන් පිහිදලා ආවිලා පිඟාන රාක්කේ තියෙන ඒ භාජන ඔක්කොම සින්ක් එක උඩින් තියලා පිඟාන රාක්කයට තියෙන ට්‍රේ එක මම හොද ගන්නවා. එහෙම හොදලා ඉවරලා ඒ පිඟාන රාක්කේ තිබ්බ තැනත් හොඳට මේ පිහිද ගන්නවා. මේක ඉතින් හැමදාම මම කරනවා. සතියකට සැරයක් මම මගේ ගෙදර ඩීප් ක්ලීන් කරනකොට මම ඉතින් පැන්ටි টොප් එකේ තියෙන බඩු ඔක්කොම අයින් කරලා ඩිෂ් වොෂ් ටිකක් එහෙම දාලා පැන්ටි টොප් එක හොඳට හොදලා ඉවරලා තමයි බඩු ටික අසුර ගන්නෙ. ඉතින් කොච්චර රැට මේ දේවල් පිරිසිදු කරලා තිබුණත් මම ඉතින් උදේට මේ කෝප්ප පිඟන් ඔක්කොම සම්පූර්ණයෙන්ම හොදනවා. මේ විදියට නිතර පාවිච්චි කරන කෝප පිඟාන් ටික සබන් දාලා උදෙම හොදලා තියාගත්තාම මට ඒක හරිම පහසුයි. මොකද පාවිච්චි කරන්න ඕන වෙලාවට නිකන් හොදලා ගත්තාම ඇති සබන් දාලා හොදන්න ඕනේ නැහැ. ඉතින් ඒක මට හරිම පහසුයි. ඒ නිසා උදෙම මේ ටික හොඳට සබන් දාලා සෝදලා පිඟාන රැක් එකෙන් මම තියාගන්නවා. ඉතින් මේ විදියට තමයි මම ඉතින් කෝප්ප ටික මුලින්ම හොදගත්තේ. මේ විදිහට කෝප ටික ඔක්කොම හොදලා ඉවර වෙලා මම පිඟාන රැක් එකෙන් තමයි ඉස්සෙල්ලාම තියාගන්නේ. මේ විදිහට පිඟාන රැක් එකේ තියාගන්න කෝප කීපයකුත් තියෙනවා. අනිත් කෝප ටික මම මේ වතුර බේරුණාට පස්සේ කප් හෝල්ඩර් එකේ එල්ල ගන්නවා. මේ විදිහට තමයි ඉතින් මම මේ මුලින්ම හොදලා තියාගන්නේ වතුර බේරෙන්න. නැත්තම් කප් හෝල්ඩර් එකේ මේ එල්ලපුවාම වතුර පිටින් ඒක මේ පැන්ටි টොප් එකට හැලෙනවානේ. එතකොට ඉතින් තෙතමනේ රැඳෙනවා වැඩි. ඒ නිසා මේ විදිහට තමයි මම පිඟාන ටික හොදලා අසුර ගන්න මුලින්ම. දැන් ඉතින් මේ විදිහට මම මේ කෝප්ප ටික හොදලා ඉවරලා දැන් පිඟාන ටික හොද ගන්න හදන්නේ. ඊයේ ඉතින් මේ හොද ගන්න බැරි වුණ භාජන කීපෙකුත් මෙතන තියෙනවා. ඉඳුල් භාජන නම් මම කොහොමටවත් මේ රැට හොදන්න තියන්නේ මම මොන මේ තත්ත්වයක් තිබුණත් මම අනිවාර්යෙන් ඉඳුල් භාජන නම් හොදලා අයින් කරන එක අනිවාර්යයෙන්ම කරනවා. මේ නම් ඉඳුල් භාජන නෙවෙයි ඊයේ ඉතුරුනේ. සාමාන්‍ය භාජන කීපයක් තමයි ඉතුරුනේ. ඉතින් ඒ ටික මම ඉතින් හොදන්න බැරි නිසා හැම මේ සින්ක් එක උඩින් තියලා තිබ්බා. පිඟාන රැක් එකේ මම පිඟාන නම් ගොඩක් තියාගන්නේ නැහැ. මට ඒ මහත්තයට අවශ්‍ය කරන පිඟාන් කීපයක් විතරයි මේ මම පිඟාන රැක් එකේ තියාගන්නේ. මොකද මම දිනපතා මේ දේවල් හොදන නිසා ගොඩාක් ඉතින් පිඟාන් මේ පිඟාන රැක් එකේ මම තියාගන්නේ අවශ්‍යම පිඟාන් කීපයක් විතරයි තියාගන්නේ. මේ ප්ලාස්ටික් භාජන නම් කීපයක්ම මට තියෙනවා. ඉතින් මම මේ කැමැත්තෙන්ම ඉන්නවා මේ ප්ලාස්ටික් භාජන ටික අයින් කරලා මේ ප්ලාස්ටික් භාජන වෙනුවට ඇලුමිනියම් හෝ මේ වීදුරු භාජන ටිකක් ගන්න. ඉතින් ඒ ටිකත් මම ටිකින් ටික ඉතින් කිචන් එකට එකතු කර ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ විදිහට ඉතින් මම දැන් පිඟාන ටිකත් හොදලා පිඟාන රැක් එක අසුර ගන්න තමයි යන්නේ. මේ විදිහට වතුර මේ යට තියෙන ට්‍රේ එකට බේරෙන නිසා මට ඉතින් මේ පිඟාන් එහෙම මේ විදිහට අසුර ගන්න හරිම පහසුවෙන් පුළුවන්. මේ විදිහට මම ඉතින් පිඟාන් ටිකත් පිඟාන රැක් එකේ අසුර ගත්තා.
දැන් මම සූදානම් වෙන්නේ සිංක් එක හොඳින් පිරිසිදු කරගන්න. දිනපතා මම සිංක් එක පිරිසිදු කරනකොට මේ බ්‍රෂ් එකෙන් සිංක් එකේ දාර හොඳින් අතුල්ලා ගන්නවා. ඒ විදිහට සිංක් එකේ දාර හොඳින් අතුල්ලා ගත්තට පස්සේ මේ දාරවල තියෙන කුණු රැඳිලා තියෙන කුණු ඔක්කොම පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. ඒ විදිහට ඉවත් කරගත්තාම සිංක් එක ඇත්තටම ගොඩාක් හොඳින් පිරිසිදු වෙනවා. ඉතින් දිනපතා මම මේ විදිහට තමයි සිංක් එක පිරිසිදු කරගන්නේ. මේ විදිහට හොඳින් පිරිසිදු කරගත්තාම හැමදාම මේ සිංක් එක ගොඩාක් පිරිසිදුවට තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඉවරලා මම ඉතින් මේ ඩිෂ් වොෂ් දාලා හොඳට මේ සිංක් එක වටේමත් හොද ගන්නවා. සති දෙකකට විතර සැරයක් බේකින් සෝඩා විනාකිරියම මේ සිංක් එකේ දාරවලට මේ දාලා ටික වෙලාවක් තියලා හොඳින් අතුල්ලා ගත්තාම මේ දාරවල තියෙන කුණු දූවිලි මේ රැඳිලා තියෙන කුණු හැම ඉතාමත් පහසුවෙන් හොඳින් ඉවත් කරගන්න පුළුවන්. ඒ විදිහටත් මම සති දෙකකට සැරයක් වගේ කරනවා. ඉතින් එහෙම කරන නිසා මගේ මේ සිංක් එකේ දාරවල මේ ගොඩක් කුණු රැඳෙන එක මට අවම කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඉතින් සිංක් එකත් පිරිසිදු කරලා මම සිංක් එකේ උඩ තියෙන ඩිෂ් වොෂ්, හෑන්ඩ් වොෂ් එහෙමත් මම ඒ තියෙන තැනින් මේ විදිහට මේ පිළිවෙලට අසුර ගත්තා. මම ඉතින් දත් බුරුසකුත් පාවිච්චි කරනවා පරණ දත් බුරුසුවක්. ඉතින් ඒකෙන් මම සිංක් එකේ ওই වතුර බහින මේ තැන හැමත් හොඳට මම අතුල්ලා ගන්නවා. මේ ඒකට තමයි මම දත් බුරුසුව තියලා තියෙන්නේ. මේ විදිහට මම ඉතින් සිංක් එක හොදන්න පිඟන් මේ කෝප්ප ඒවා හොදන්නෙම වෙනම මම පාවිච්චි කරන මේ මම පාවිච්චි කරන්නේ මේ දැල් වගේ මේ කෑලි දෙකක්. ඒ දෙකෙන් තමයි පිඟන් වෙනම හොදන්නෙකුත් මේ කෝප්ප වෙනම හොදන්නෙකුත් කියලා මේ වෙනම තියන් ඉන්නවා. ඊට අමතරව මම ඉතින් වලං හොදන්න වෙනම මේ වගේ ස්පොන්ජ් පොඩි කෑල්ලක් තියා ගන්නවා. මේ විදිහට කෝප්ප හොදන්න, පිඟන් හොදන්න, වලං හොදන්න වගේ මේ පිරිසිදු කිරීම වලට අපි වෙන වෙනම මේ ඒ ස්පොන්ජ් එහෙම අපි පාවිච්චි කරන මොකක් හෝ දෙයක් වෙන වෙනම තියාගන්න එක ගොඩාක් මේ වැදගත්. මේ විදිහට මම සිංක් එකත් හොදලා ඉවරයි. සිංක් එකත් හොදලා එහෙම ඉවර වෙලා දැන් මම ඉතින් මේ පැන්ටි ටොප් එකේ මේ තියෙන වතුර ටික පිහදලා මම මෙතන තියලා තියෙනවා පොඩි ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. ඒක දැන් මම මෙතනින් තියා ගන්නවා. මෙන්න මේ චූටි ඉන්ඩෝ ප්ලාන්ට් එක තමයි මෙතනින් මම තියලා තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද මම මගේ පැන්ටි ටොප් එක පිරිසිදු කරගත්තේ. ඔයාලා බලන්නකෝ ගොඩාක් පොඩි පැන්ටි ටොප් එකක් තමයි මට තියෙන්නේ. ඉතින් මේක උඩ මේ තියලා තියෙන බඩු ටික තිබ්බට පස්සේ වෙන කිසිම දෙයක් තියන්න ඉඩක් නැහැ. ඉතින් වෙන දෙයක් තියෙනවා නම් මෙතන තියෙන මොකක් හරි බඩුවක් අයින් කරලා තමයි මට තියාගන්න වෙන්නේ. මේ වැඩේ මේ විදිහට ඉවර කරලා ඉවර වෙලා ඊයේ හවස ඉතින් ගෙනාපු ග්‍රොසරි අයිටම්ස් ටිකත් පොඩ්ඩක් අසුර ගන්න තමයි සූදානම් වෙන්නේ. ඒවා ඉතින් ගෙනාපු විදිහටම ඒ බෑග් වල මේ විදිහට තියලා තමයි තිබුණේ. ඉතින් මේ මාස මම ගත්ත ග්‍රොසරිස් මොනවාද කියලාත් අපි මේ ගමම බලමු. මේ විදිහට කම්ෆර්ට් එකක් ගත්තා. රෙදි සෝදාන මේ ලික්විඩ් එකක් මේ විදිහට මම ගත්තා. ඊට අමතරව දත් බුරුසු ටිකක් ගත්තා. හැම මාසෙකම ගන්නවා වගේ මේ මදුරු කොයිල් පැකට් 3ක් ගත්තා අපේ වින්ඩිටයි ඩෙනීටයි රැට පත්තු කරන්න. ඉතින් ඒක ඉතින් අනිවාර්යෙන්ම මම ගන්නවා. මොකද රැට මේ මදුරුව මේ දවස්වල නෙවෙයි හැමදාම මදුරුවෝ ඉන්නවනේ. ඉතින් එයාලගේ මදුරුවෝ කන නිසා ওই විදිහට මේ මදුරු කොයිල් පැකට් 3කුත් ගත්තා. දත් බෙහෙත් එකක් ගත්තා. මේ සැරේ එකයි ගත්තේ. ගිය මාසේ ගත්ත එකක් ඉතුරු වෙලා තිබුණා. සබනුත් මේ සැරේ ගොඩක් අඩුවෙන් තමයි ගත්තේ. ඒ සබන් කඩ දෙකක් ගත්තාම එකක් ෆ්‍රී හම්බ වෙනවා. මේ වගේ ස්පොන්ජ් කෑල්ලක් ගත්තා. ඒක නම් මම ගත්තේ මගේ ලිප පිහද ගන්න අවශ්‍ය කරන නිසා. ෂැම්පූ තිබුණ නිසා කන්ඩිෂන් එකක් විතරක් ගත්තා. මෙන්න මේ චපාති රොටි පැකට් දෙකක් ගත්තා. ඒකත් මම මේ හැම මාසෙම වගේ ගන්නවා. ඒක නම් ගොඩක් කල් තියාගන්න බෑ. ඒ නිසා දෙකක් තමයි ගත්තේ. ඒ වගේම තක්කාලි සෝස් පැකට් එකක් මේ විදිහට ගත්තා. ඊට අමතරව සීනි කිලෝ එකක් තමයි ගත්තේ. ගිය මාසේ ගත්ත සීනි මං හිතන්නේ 750ක් වගේ ඉතුරු වෙලා තිබුණා. ඒ නිසා ඉතින් කිලෝ එකක් ගත්තා.
බාස්මති හාල් කිලෝ 5ක් ගත්තා. මේ විදිහට ඒක මේ මම මේ වෙනම අයින් කරලා තියාගන්නවා. ඒක අපේ කැමට ගන්නෙ. ඊට අමතරව තව මම ගත්තා බිත්තර 25ක්. හැම මාසෙකම ගන්නවා බිත්තර. ඉතින් බිත්තර 25කුත් ගත්තා. ඊට පස්සේ මේ නෙස්කැෆේ බෝතලයක් ගත්තා. මේ චොකලට් පෆ් එකක් ගත්තා. කෑලි මිරිස් පැකට් එකක් ගත්තා. වෙන 3-5 නම් මුකුත්ම ගත්තේ නැහැ. ඒවා ඔක්කොම ඉතුරු වෙලා තිබුණ නිසා මේ කස්ටර්ඩ් පවුඩර් එකක් ගත්තා. ඊට අමතරව හැමදාම වගේ හැම මාසෙකම වගේ මම ගන්න ක්‍රීම් කැක පැකට් 2 ගත්තා. වෙන සැරවල නම් බිස්කට් පැකට් ಜಾති ගොඩක් ගන්නවා. ඒනට මේ සැරේ නම් ගත්තේ නැහැ. ඒ වගේම පැස්ටා පැකට් එකක් ගත්තා. කිරිපිටි නම් පැකට් 2ක් ගත්තා. පළවත් එකයි, වීවා එකයි. කිරිපිටි නම් වැඩි පාවිච්චි කරන්නේ නැහැ. අපේ ගෙදර මම විතරයි බොන්නේ. ඒ නිසා ඉතින් ගිය මාසේ ගත්ත පළවත් පැකට් එකකුත් ඉතුරුලා තිබුණ නිසා මේ මාසේ ওই දෙක විතරක් ගත්තා. සැමන් ලොකු ටින් එකක් මේ විදිහට අරගත්තා. කොත්තමල්ලි ග්‍රෑම් 250ක් ගත්තා. කොත්තමල්ලි ඉතින් සතියේ දෙපාරක් විතර අපි තම්බලා බොනවා. මේ වගේ මේ කොත්තුමි පැකට් 3ක් ගත්තා. ඔය පොඩි බඩගින්නක් වගේ හැදෙන වෙලාවට ඉතින් හරිම ලේසියෙන් හදාගෙන කන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන හිතලා තමයි ගත්තේ. රටකජු ග්‍රෑම් 500ක් ගත්තා. හැම මාසෙම රටකජු ගන්නවානේ. මේ ඉතින් අපේ බවපෝසාගේ කෑම ටික. මේ සැරේ කඩේ රතු කැකුළු හාල් තිබුණේ නැහැ. මම නාඩුවේ රතු කැකුළු දෙකම ගන්නවනේ යාලට. නමුත් ඒක තිබුණ නිසා රතු නාඩු තමයි මේ සැරේ ගත්තේ. මෙන්න මේ වගේ මේ පොඩි ස්නැක් වර්ග කීපයක් ගත්තා. බලන්නකො මෙවුවා. ඉතින් ෆ්‍රිජ් එකේ තමයි තිබුණේ. ඒ ටික මම ওই විදිහට ගත්තා. අයිස්ක්‍රීම් එකක් ගත්තා. යෝගට් පොඩි ටබ් එකක් ගත්තා. මිඩෝලි බටර් එකක් ගත්තා. ওই බටර් ටික තමයි ඉතින් මේ මාසේ ගත්තේ. මේ බටර් ටික ඔක්කොටම ගිය බිල මම ඔයාලට පෙන්නන්නම්. මේ තමයි අපේ ග්‍රොසරිස් වලට මේ සැරේ ගිය වියදම. මුළු වියදම 24488යි. ඉතින් අද මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. අපි නැවතත් ලස්සන වීඩියෝ එකකින් හමු යමු. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.